බොන්ෂූ මට කෙනෙක් අදහසක් කියවලා තියුණා අපි හදිසි පැරිස් ගියොත් කොහොමද අපි මොකක් හරි තැනක් හොයාගන්නේ කියලා. අපි කියමු බැංකුවක් වගේ තැනක් හොයාගන්න කොහොමද අපි කතා කරන්න ඕන කියලා. හොඳ අදහසක් ඒක. ඒ වගේ මට අදහස් ඉදිරිපත් කරන්න කමෙන්ට්ස් වල නැත්නම් WhatsApp වලින් ඔබ කැමති දෙයක් ඉගෙන ගන්න කැමති දෙයක් ඉල්ලා සිටින්න. අද මම කියන්නේ you are in Paris searching for HSBC bank. Vous êtes à Paris searching for HSBC bank. ඔන්න ඔයා අහනවා මේ විදිහට මහත්තයෙක්ගෙන් you are asking from a gentleman. Excusez-moi, monsieur, bonjour. Puis-je savoir comment me rendre à la banque HSBC, s'il vous plaît? ඔන්න ඔහම තමයි අහන්නේ. Excusez-moi, සමා වෙන්න. Monsieur, bonjour. සුබ දවසක් වේවා මහත්මයා. Puis-je savoir මට දැනගන්න පුළුවන්ද comment me rendre කොහොමද මට ළඟා වෙන්න පුළුවන් මට යන්න පුළුවන් à la banque HSBC බැංකුවට කොහොමද යන්න පුළුවන් සිල්ලු ප්ලේ කියලා කියන බලන්න කොච්චර ලස්සනට කතා කරනවද කියලා. Excusez-moi, monsieur, bonjour. Puis-je savoir comment me rendre à la banque HSBC, s'il vous plaît? Excusez-moi කියන්නේ මම වෙනම ලියලා තියෙන්නේ මාක් දාලා ඔයගොල්ලන්ට කොටස් වශයෙන් දැනගන්න නැත්නම් මේක එක වාක්‍යයක්. Excusez-moi සමා වෙන්න. Monsieur, bonjour. Monsieur, bonjour. සුබ දවසක් මහත්මයා. Puis-je savoir puis-je කියන්නේ can I savoir කියන්නේ දැනගන්න can I know may I know comment me rendre how to reach à la banque HSBC à කියන්නේ බැංක් එක ළඟට යන්නේ කොහොමද? la bank කියන්නේ ඒක la banque කියන්නේ ඒක ස්ත්‍රීලිංග පදයක් ප්‍රංශයෙන් s'il vous plaît කියන එක කියනවා. ඊළඟට මහත්මයා මෙහෙම උත්තර දෙයි. Gentleman may respond. Bien sûr, continuez tout droit sur cette route et près de ce feu de signalisation, tournez à gauche. Vous pouvez voir le panneau. හරිම ලස්සනයි කියන හැටි බලන්න. Bien sûr. ඔව් ෂුවර් එකට. Continuez tout droit. කෙලින්ම යන්න කන්ටිනියු කරන්න කෙලින්ම sur cette route මේ පාර දිගේ. Et près de ce feu de signalisation අර පේන අර ලයිට් කනුව ළඟදී ලයිට් අර සිග්නල් මේ ලයිට්ස් ළඟදී ප්‍රේ කියන ළඟ tournez à gauche වමට හැරෙන්න. vous pouvez voir le panneau. වූවා කියන්නේ දකින්න පුළුවන්. vous pouvez ඔබට දකින්න පුළුවන්. vous pouvez කියන්නේ ඔබට පුළුවන් කියන එක. දකින්න le panneau කියන්නේ බෝඩ් එක. බලන්න ලස්සන. Bien sûr, continuez tout droit sur cette route et près de ce feu de signalisation, tournez à gauche. Vous pouvez voir le panneau. Bien sûr කියන්නේ දන්න bien sûr. Okay කියන එක. Definitely කියන එක. Continue tout droit කියන්නේ කෙලින්ම. Continue කරන්න. Sur කියන්නේ උඩ මේ පාර මත on this route. sur cette route කියන එක. හරිම ලස්සනයි. ඉතින් එහෙම කිව්වට පස්සේ ඔයා කෘතගුණ සැලකීම් වශයෙන් merci beaucoup, vous êtes très gentil කියලා කියයි. එතකොට එයා නැවත උත්තර දෙයි je vous en prie. බොහොම මම සතුටින් බාර ගන්නවා නැත්තම් වෙල්කම් කියලා. ඔන්න බලන්න කොච්චර සුන්දරයිද නේද? merci beaucoup, vous êtes très gentil කියලා කිව්වහම එයා කියනවා je vous en prie. yes, welcome. මම වෙල්කම් කරනවා කියලා. ඔන්න ප්‍රංශ වල ලස්සන. අපි ඉගෙන ගමු බලන්න. Le 4 saison et les mois de l'année. mois de l'année මං කියලා දීලා ඇති janvier février කියලා ගියේ. ඒ කියන්නේ අවුරුද්දේ මාස. Le 4 saison කියන්නේ 4 කියන්නේ 4 saison කියන්නේ season 4. දැන් ප්‍රංශයේ season 4. The 4 seasons and the months of the year in the month of the year. Le 4 saisons on 4 seasons. Le printemps කියන්නේ මොකද්ද? printemps කියන්නේ spring එක. mars, avril, may. l'été කියන්නේ උෂ්ණ කාලය. සමයක l'été. juin, juillet, août. l'automne කියන්නේ autumn එක. octobre, november.
ලිවර් කියන්නේ ශීත කාලය වින්ටර් එක. දෙසොම්බර් ජොන්විය ෆෙව්රිය. දෙසොම්බර් ජොන්විය ෆෙව්රිය සීතල කාලය. ඔය විදිහට තමයි ලෙ කැට් සේසොන් නැත්නම් 4 seasons ප්‍රංශේ හඳුන්වන්නේ. ලු පන්තොම් l'été automne l'hiver. පන්තොම් කියන්නේ ස්ප්‍රින්ට් එක, été කියන්නේ සමර් එක, autumn කියන්නේ autumn, l'hiver කියන්නේ ශීත ඍතුව නැත්නම් වින්ටර් එක. මාස් අප්‍රිල් මේ තුන තමයි ස්ප්‍රින්ග් මාස තුන. ජුවන් ජූලයි ඔවුත් තමයි සමර් එකට තියෙන්නේ. සෙප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් තමයි ඕටම් එකට තියෙන්නේ. එතකොට ලිවර් දෙසොම්බර් ජොන්විය ෆෙව්රිය. මේ ලස්සනම කාලේ පන්තොම් මල් පිපෙනවා, කොළ ගස්වල කොළ එනවා. ඒකයි මම කොළ පාටෙන් දාලා තියෙන්නේ. ලෙතේ කියන්නේ සමර් එක. ඔන්න හරි රස්නේ කොළ ටික හැලෙනවා. ලෝතම් වලදී පොඩ වහිනවා. එතකොට කොළ හැලිලා දැන් මොකද්ද ශීත ඍතුවට ළඟා වෙනවා. සෙප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර්දී. ඔන්න ලිවර් පටන් ගන්න දෙසැම්බර් වලින් බොහෝ වෙලාවට අයිස් වැටෙන්න පටන් ගන්නෙ. ඊට පස්සේ ජොන්විය වලද ගොඩක් වැඩි වෙනවා ෆෙව්රිය. හරි. ওই මාස තුන අතරේ බලන්න මේ මාස අතරේ බොහෝ වෙනස්කම් ඇති වෙනවා ගහකොළවල පරිසරේ. කැට් සේසොන් 4 seasons. printemps spring, été summer, autumn එක ලිවර්. මෙතන මුලට ලු කියලා දාලා තියෙන්නේ ස්ත්‍රීලිංග පුරුෂලිංග පදයක් නිසා පන්තොම් කියන එක. ලෙතේ කියන්නේ ඒ ද කියන එක. හොඳයි අපි භාෂාව පස්සේ වුණ කරමු. Vous abonnez s'il vous plaît, please subscribe. අපි ඉක්මනට හමු වෙමු. ස්තුතියි.